සෝෂල් මීඩියා හරහා විශාල වශයෙන් ප්‍රසිද්ධියකට පත්වෙච්චි බාබා වැංගා ගැන අපි අද කතා කරමු. මේ කාන්තාව ඉපදෙන්නේ 1911 බල්ගේරියාවේදී. එයා ඉපදෙනකොටම අන්ධ තත්ත්වයට පත් වෙලා නැහැ. වයස අවුරුදු 12ක් වෙනකොට ටොනාඩෝ සුලිකුණාටුවක් හේතුවෙන් ඇය සදාකාලිකවම අන්ධ බවට පත් වෙනවා. මේ කාන්තාව ගොඩාක් ප්‍රසිද්ධියට පත් වෙලා හිටියේ තවමත් ඉන්නේ එයා කරපු අනාගත අනාවැකි ඇත්ත වෙච්ච නිසා. බල්ගේරියාවේ දේශපාලනය, ගං වතුර ගැන, සුනාමි ගැන, ඒ වගේම කොවිඩ් තත්ත්වය ගැන, ඩයනා කුමරියගේ මරණය ගැන, ඒ විතරක් නෙමෙයි තුන්වන ලෝක යුද්ධයක් ගැන, ඒ වගේම තමයි චීනයේ නැගීම ගැනත් ඇය තමන්ගේ ප්‍රකාශ තුළින් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. කොහොම වුණත් කිසිම අවස්ථාවක බාබා වැංගා මීඩියා වලට ඉන්ටර්විව්ස් දීලා නැහැ. මීඩියා වලින් 80 90 දශකයේ දීපු කවරේජ් එකත් එක්ක තමයි ඇය ගොඩක් ප්‍රසිද්ධියට පත් වෙන්නේ. කොහොම වුණත් ඇය කිසිම අවස්ථාවක තමන්ව ප්‍රසිද්ධියට පත් කරගන්න කිසිම කැමැත්තක් තිබිලා නැහැ. ඉතින් ගොඩක් වෙලාවට ඇයව හම්බ වෙන්න ගියපු පුද්ගලයන් කියන දේවල් තමයි වර්තමානයේ වෙනකොට ගොඩක් සමාජයේ අතරට ගිහිල්ලා තියෙන්නේ. 1996 දී බාබා වැංගා මිය යනවා. ඒත් එක්කම 1999 අවුරුද්දේදී රියෝ තත්සුකි කියලා ජපානයේ කාන්තාවක් මංගා ආර්ට් හරහා එයා දැකපු සිහින සිතුවමට නඟලා The Future I Saw කියලා පොතක් රිලීස් කරනවා. මේ පොතේ ගොඩක් වෙලාවට අනාගත අනාවැකි තමයි තිබිලා තියෙන්නේ. උදාහරණයක් විදිහට ජපානයේ සිද්ධ වෙන භූමිකම්පා, ඒ වගේම සුනාමි තත්ත්වය, ඩයනා කුමරියගේ මරණය ගැන විතරක් නෙවෙයි 2020 දී ඇතිවෙන වෛරස් එකක් 2030 දක්වා බලපැවැත්වෙනවා කියලත් ඇය තමන්ගේ පොත හරහා ප්‍රසිද්ධියට පත් කරලා තියෙනවා. වර්තමානයේ වෙනකොට ශ්‍රී ලංකාවේ සෝෂල් මීඩියා හරහා ජනතාව වෙතට කියලා තියෙනවා ශ්‍රී ලංකාව ගැන මෙන්න මේ විදිහේ අනාවැකි ගොඩක් බාබා වැංගා ප්‍රකාශයට පත් කරලා තියෙනවා කියලා. උදාහරණයක් විදිහට සුනාමිය එනවත් එක්කම ශ්‍රී ලංකාව දෙකඩ වෙනවා. ශ්‍රී ලංකාව විනාශයට පත් වෙනවා කියලා. කොහොම වුණත් මේ වගේ කතන්දර සෝෂල් මීඩියා හරහා ප්‍රකාශයට පත් කරත් කිසිම දවසක බාබා වැංගා හෝ රියෝ තත්සුකි කියන දෙදෙනාගෙන් එක්කෙනෙක්වත් ශ්‍රී ලංකාව ගැන ඩිරෙක්ට්ලි කිසිම ප්‍රකාශයක් කරලා නැහැ. ඉතින් කෙනෙක් කියන දෙයක් දේවත්වයෙන් පිළිගන්නවට වඩා මෙයා කිව්වනම් මේක හරියටම හරි, මේ මීඩියා channel එක කිව්වනම් ඒක තමයි හරි, එහෙම හිතනවට වඩා ඇත්ත හොයාගෙන යන එක හරිම පහසු කාරණාවක් වර්තමානයේ තියෙන තාක්ෂණික දියුණුවත් එක්ක. ඒ වගේම තමයි ලෝකෙත් එක්ක සම්බන්ධතා ගොඩනගා ගන්න වර්තමානය හරිම පහසුයි. ඉතින් ලෝකෙ දිහා පුළුල්ව බලලා හැමදේම ගැන නිවැරදිව දැනගැනීමේ අයිතියක් අප සතුව තියෙනවා. ඉතින් ඒ නිසා ඔයගොල්ලෝ කැමති නම් මේ වගේ තවත් ඇත්ත දේවල් දැනගන්න මාව ෆලෝ කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක්, කමෙන්ට් එකක් දාන්න. තවත් කෙනෙක්ට වීඩියෝ එක බලන්න ෂෙයා කරන්න.